සුබ දවසක් හැම දිනකටම මම මහාචාර්ය චම්පික් ගිහාන් නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය. මෙම වීඩියෝව මාර්තු 28 වෙනිදාට යෙදෙන ලෝක එන්ඩෝමෙට්‍රියෝසිස් දිනය සඳහායි. එන්ඩෝමෙට්‍රියෝසිස් යනු ගර්භාෂය ඇතුළත බිත්තිය. අපි ඒකට හඳුන්වනවා එන්ඩෝමෙට්‍රියම් කියලා. එම පටක ගර්භාෂයෙන් පිටත තැන්පත් වී වර්ධනය වීම එන්ඩෝමෙට්‍රියෝසිස් නමින් හඳුන්වනවා. මෙය සුලභ රෝගී තත්ත්වයක්. අපි කාන්තාවන් 10 දෙනෙක් ගත්තොත් එක කාන්තාවකට එන්ඩෝමෙට්‍රියෝසිස් කියන තත්ත්වය තියෙනවා. අපි මදසරුභාවයෙන් පිළෙන කාන්තාවන් කොට්ටාශයක් ගත්තොත් එම කාන්තාවන්ගෙන් 30%කට 40%කට වගේ ප්‍රමාණයකට එන්ඩෝමෙට්‍රියෝසිස් කියන රෝග තත්ත්වය තියෙනවා. එයින් අදහස් වෙන්නේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන තත්ත්වය කාන්තාවගේ සරුභාවයට ඍජුවම බලපානවා. මෙම රෝග තත්ත්වයේ වැදගත්කම වන්නේ එම රෝග තත්ත්වය අපි කලින් හඳුනා නොගත්තොත් එය වර්ධනය විය හැකියි. මේ රෝග තත්ත්වය සඳහා විශේෂ හේතුවක් හොයාගෙන නැහැ. නමුත් ජානමය බලපෑමක් තියෙනවා. එන්ඩෝමෙට්‍රියෝසිස් රෝග තත්ත්වය හඳුනාගන්නේ කෙසේද? ඒ හඳුනා ගැනීමට අපි රෝගියාගේ රෝග ලක්ෂණ, අපි ශායනික පරීක්ෂණය නැත්නම් ක්ලිනිකල් එක්සැමිනේෂන් එකේ තියෙන ෆයින්ඩින්ග්ස් අනුව සහ කරන සමහර පරීක්ෂණ වලින් අපි එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය හඳුනා ගන්නවා. මෙහි රෝග ලක්ෂණ ප්‍රධාන ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන්. එකක් තමයි වේදනාව. කාන්තාවගේ මාස් ශුද්ධියේදී යටිබඩේ ඇතිවන අධික වේදනාව එන්ඩෝමෙට්‍රියෝසිස් රෝග තත්ත්වයේ ලක්ෂණයක් විය හැකියි. එම රෝගයේ වර්ධනය වීමත් සමග මෙම කාන්තාවට දෛනිකව දිනපතා ඇතිවන යටිබඩේ වේදනාවක් බවට පත් වෙන්න පුළුවන්. දෙවෙනි ප්‍රධාන ලක්ෂණය තමයි මදසරුභාවය. එහෙමත් නැත්නම් කාන්තාවක් නැත්නම් යුගලයක් කිසිම උපත්පාදන ක්‍රමයක් පාවිච්චි නොකර ප්‍රෙග්නන්ට් වීම සඳහා ප්ලෑන් කරනවා, ඒ සඳහා උත්සාහ කරනවා. නමුත් එම කාන්තාව ප්‍රෙග්නන්ට් නොවි මදසරුභාවයෙන් පෙළෙනවා. එම රෝග ලක්ෂණ දෙක තමයි ප්‍රධාන රෝග ලක්ෂණ වෙන්නේ එන්ඩෝමෙට්‍රියෝසිස් කියන තත්ත්වයේ වේදනාව සහ මදසරුභාවය. එහෙම කාන්තාව පැමිණියාම අපි ඒ කාන්තාව ශායනික පරීක්ෂණයකට නැත්නම් ක්ලිනිකල් එක්සැමිනේෂන් එකක් කරනවා. එහිදී අපි වෙජයිනල් එක්සැමිනේෂන් එකේදී සමහර ලක්ෂණ තියෙනවා අපට එන්ඩෝමෙට්‍රියෝසිස් කියා හඳුනා ගැනීමට හැකියි. තුන්වෙනි වට අපි කරන දේ තමයි හඳුනා ගැනීම සඳහා පෙල්වික් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය. ඒක අපි කාන්තා පරීක්ෂා කරන අවස්ථාවේදීම කරනවා. එහිදී අපට එන්ඩෝමෙට්‍රියෝසිස් වල දැකීමට හැකි වන ලක්ෂණ පෙල්වික් අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකේ දැකිය හැකි වෙනවා. ඊළඟ පරීක්ෂණය තමයි ලැපරොස්කෝපි පරීක්ෂාව. ලැපරොස්කෝපි පරීක්ෂාවේදී අපට එන්ඩෝමෙට්‍රියෝසිස් කියන රෝග තත්ත්වය නිශ්චිතව හඳුනා ගැනීමට හැකි වෙනවා. සහ ලැපරොස්කෝපි පරීක්ෂාවේදී අපට ඒ සඳහා ප්‍රතිකාර කිරීමේ හැකියාව තියෙනවා. කලාතුරකින් අපි MRI පරීක්ෂණය භාවිතා කරනවා එන්ඩෝමෙට්‍රියෝසිස් හඳුනා ගැනීම සඳහා. මේවා එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වයට ප්‍රතිකාර කරන්නේ කෙසේද? ප්‍රතිකාර කිරීම තරමක් අපහසු වේ හැකියි. මොකද මේ කාන්තාවට තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙක මම කලින් කිව්වා වගේ වේදනාව සහ මදසරුභාවය. අපට ඒ රෝග ලක්ෂණ දෙක සඳහාම එකවර ප්‍රතිකාර කරන්න හැකියි. මොකද අපි කාන්තාවගේ වේදනාව සඳහා ප්‍රතිකාර කරනවා නම් අපි ඒවට හෝමෝන ප්‍රතිකාර මගින් කාන්තාවගේ ඩිම්බ මේරීම අපි යටපත් කරනවා. එහෙම තමයි අපි එන්ඩෝමෙට්‍රියෝසිස් ඩිසීස් එක ප්‍රෝග්‍රස් වෙන එක නැත්නම් ඒක සප්‍රෙස් කරන එක. ප්‍රෝග්‍රස් වෙන එක වළක්වන එක සහ සප්‍රෙස් කරන විදිය එම කාන්තාවගේ ඩිම්බ මේරීම වළක්වාලීම. ඊළඟ ප්‍රතිකාර ක්‍රමය තමයි එම කාන්තාවගේ ප්‍රධාන ප්‍රශ්නය මදසරුභාවය නම් ඒක එන්ඩෝමෙට්‍රියෝසිස් වල මදසරුභාවයට අපි වෙනම ආකාරයකින් ප්‍රතිකාර කරනවා. අපි කුමන ආකාරයෙන් ප්‍රතිකාර කරත් එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය නිට්ටාවට සුව කිරීමට නම් ඩිම්බකෝෂ ගර්භාෂ සහ අර එන්ඩෝමෙට්‍රියෝසිස් පටක තැන්පත් වී ඇති සෑම ස්ථානයකම මේ පටක ඉවත් කිරීම අවශ්‍ය වෙනවා. ඒ තමයි නිට්ටාවට සුව කිරීම. නමුත් අපට ඩිම්බකෝෂ ගර්භාෂ ඉවත් කිරීමට නොහැකි නම් අපට එතෙක් කල් කර හැකි වන්නේ එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය යටපත් කිරීම පමණයි. එන්ඩෝමෙට්‍රියෝසිස් සඳහා ඇති ප්‍රතිකාර ක්‍රම මොනවාද? සාමාන්‍ය වේදනානාශක භාවිතා කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් හෝමෝන් ප්‍රතිකාර මගින් අර මම කලින් පැවසූ විදිහට එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය යටපත් කළ හැකි වෙනවා. ඒ සඳහා අපි උපත්පාදන පෙති යොදා ගන්නවා. හෝමෝන නිකුත් කරන ලූපයක් ගර්භාෂය තුළ තැන්පත් කරනවා. අපි කියනවා levonorgestrel releasing intrauterine system නැත්නම් LNGIUS කියන එක. එහෙමත් නැත්නම් ප්‍රොජෙස්ටරෝන් ඉන්ජෙක්ෂන්ස් අපට දීමට හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් GnRH කියලා ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. gonadotropin releasing hormone treatment එක. ඒ ඉන්ජෙක්ෂන් මගින් ප්‍රතිකාර කිරීමේ හැකියාව තියෙනවා. එන්ඩෝමෙට්‍රියෝසිස් ගැන කතා කිරීමේදී ලැපරොස්කෝපි කියන පරීක්ෂණය අපිට අමතක කරන්න බෑ. මොකද ලැපරොස්කෝපි කියන එක අපේ එන්ඩෝමෙට්‍රියෝසිස් තත්ත්වය හඳුනා ගැනීමට නැත්නම් ඩයග්නෝස් කිරීමට සහ
ප්‍රතිකාර නැත්නම් ට්‍රීට්මන්ට් කිරීම සඳහා දෙකටම යොදා ගන්න. ලැපරොස්කෝපි නැත්නම් කී හෝල් සර්ජරි මගින් අපි කැමරා එකක් දාලා බලන උදර කුහරය ඇතුළට. එතකොට අපි එන්ඩෝමෙට්‍රියෝසිස් පටක ගර්භාෂයෙන් පිටත තැන්පත් වෙලා තියෙන එන්ඩෝමෙට්‍රියෝටික් පටක නැත්නම් ටිෂුස් හඳුනා ගැනීම හැකියාව තියෙනවා. ඒ වෙලාවේදීම අපි එම පටක ඉවත් කිරීම එන්ඩෝමෙට්‍රියෝසිස් රෝග තත්ත්වයේදී හැදෙන චොකලට් සිස්ට් නැත්නම් ඩිම්බෝකෝෂල් හැදෙන සිස්ට් ඕවේරියන් සිස්ට් අයින් කිරීම සිදු කරනවා. අපි එන්ඩෝමෙට්‍රියෝස් තත්ත්වයේදී හැදෙන ඇඩිෂන්ස් ඉවත් කිරීම කරනවා ලැපරොස්කෝපි මාර්ගයෙන්. සහ එම කාන්තාවගේ බලාපොරොත්තුව ප්‍රෙග්නන්සිය සඳහා යාම නම් පැලෝපියනාල බ්ලොක් නැතුව වැඩ කරනවද පැලෝපියනාල කොහොමද කියන එක අපි ඩයිට් ටෙස්ට් එකක් මගින් ලැපරොස්කෝපි පරීක්ෂණයේදීම පරීක්ෂා කරලා බලනවා. මොකද එන්ඩෝමෙට්‍රියෝසිස් කියන තත්ත්වය පැලෝපියනාල අවහිර වීමට නැත්නම් බ්ලොක් වීමට බලපාන ප්‍රධාන හේතුවක් වෙනවා. ඒතකොට ලැපරොස්කෝපි කියන පරීක්ෂණය අපට අමතක කරන්න බෑ. මොකද ඒක අපට විවිධාකාරයෙන් ප්‍රයෝජන වෙනවා රෝගය ඩයග්නෝස් කිරීමට, රෝගයට ට්‍රීට්මන්ට් කිරීමට. එම ලැපරොස්කෝපි මගින් කරන ප්‍රතිකාර කාන්තාවගේ වේදනාව අඩු කිරීමට සහ මදසරුභාවයට ප්‍රතිකාර කිරීම දෙකම සඳහා වැදගත් වෙනවා. කාන්තාවගේ ප්‍රධාන ප්‍රශ්නය මදසරුභාවය නම් අපට එහිදී ලැපරොස්කෝපි පරීක්ෂාවෙන් පසුව කාන්තාවගේ ඩිම්බ කෝෂ උත්තේජනය කිරීම අපි කියනවා ඕවියුලේෂන් ඉන්ඩක්ෂන් නැත්නම් ඕවේරියන් ස්ටිමියුලේෂන් කියලා සහ IUI වගේ ප්‍රතිකාර වලට යාමට අවශ්‍ය වෙන්න පුළුවන්. එන්ඩෝමෙට්‍රියෝසිස් වලින් පිළෙන කාන්තාවක් මදසරුභාවයෙන් පෙළෙනවා නම්